අපිට ආදරෙයි කියලා එයා කරන්නේ ඇත්තටම බොරුවක්ද? මට දැනෙන්න ආදරය කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මං හිතින් ආදරෙයි ඔයාට. ඇත්තටම එතන පොඩි සැක හිතන්න දෙයක් තියෙනවා කියන එකයි මගේ අදහස. ඒතර හොර සම්බන්ධයට ඇලෙද්දී එයාට ඇත්ත සම්බන්ධයේ දේවල් මිස් වෙන්න පුළුවන්. වචනේ ලියලා තියෙන්නේ මේකේ කවියා ඔබ යන්න ඔබේ සිහිනයට මම යන්නේ මගේ ලෝකයට කියලානේ. ඇත්තටමත් අපිට ආදරය කරන කෙනා අපිට ආදරේ කියලා කරන්නේ බොරුවක්ද? එහෙම නැත්නම් එයා ඇත්තටම අපිට ආදරේද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා නම්. කියන්නේ මිනිස්සෙකුට ආදරේ වාගේ රඟපාන්නත් පුළුවන්. ඒ රඟපෑම අහුවෙන්නේ අපිට කාලයක් ගියාට පස්සේ. එතකොට අපිට ආදරෙයි කියලා එයා කරන්නේ ඇත්තටම බොරුවක්ද? මං කලින් කිව්වා වගේ එහෙම නැත්නම් ඇත්තක්ද කියලා මොලේ කල්පනා කරොත් හොයාගන්න පුළුවන් ඈ. දැන් මේකේ කියනවානේ කාලයක් තිස්සේ වාමාව රැවට්ටුවා කියලා. කාලයක් තිස්සේ මං වාගාව මත් වෙලා වාගේ හිටියා. හරි. පස්සේ තමයි මට තේරුනේ ඔයා මට කරේ බොරුවක් කියලා. ඒ කියන්නේ ප්‍රේමය කියන්නේ බොරුවක් කියලා හොයාගන්න නිකන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මොලේ කල්පනා කරොත් මෙන්න මෙහෙම පුළුවන්. හරිද? දැන් මිනිස්සු එක එක අය එක එක ඒවා කියනවානේ. ආදරේ වගේ බොරුවට පෙන්නන මිනිස්සු ඉන්නවා. ඒවට රැවටෙන්න එපා. එයාට මොනවා හරි මැසේජස් එනවා නම් යාළුවන්ගෙන් විරුද්ධ ලිංගික යාළුවන්ගෙන් පිරිමියෙකුට ගෑණියෙක්ගෙන් හෝ ගෑණියෙකුට පිරිමියෙක්ගෙන් හෝ ඒවා ගැන සැකෙන් බලන්න. ඒ එකක්වත් නෙමෙයි මම හිතන්නේ. එයාගේ ආදරේ බොරුවක්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමී. දැන් හිතන්න මේනම් ඕගොල්ලන්ගේ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තිය හරි මම මෙහෙම අඳින්නකො එක්කෙනෙක් අපේ ප්‍රේමය මේනා. ප්‍රේමය කියලා මිනිස්සෙගේ පිටතට පේන එක එකක්. ඇත්තටම මිනිස්සෙගේ හිතේ තියෙන ප්‍රේමය තව එකක්. ඒ කියන්නේ ඇත්ත ප්‍රේමය තව එකක්, පිටතට පේන ප්‍රේමය වෙන එකක්. මිනිස්සෙගේ හිතේ තියෙන්න පුළුවන් ප්‍රේමය 100%ක්ම. හැබැයි එළියට පේන්නේ 110යි නම් අපි සමහර වෙලාවට රණ්ඩු කරන්නේ ඔයා මට ආදරේ නැහැයි කියලා මෙන්න මේ 110 පදනම් කරගෙන. සමහරලාට රණ්ඩු වෙද්දි පිරිමි කියන්නේ මං ඔයාට ආදරෙයි. ගෑනු කෙනෙක් ආදරේ නම් මට දැනෙන්නේ නැහැ නේ මගේ ආදරේ. ඉතින් මට ඒක පෙන්වන්න ඕනේ නැහැ. ඒක මගේ හිතේ තියෙනවා. ගෑනු සමහර වෙලාවට කොල්ලොන්ව දාලත් යනවා. ඇයි ඔයා මාව දාලා යන්නේ? මට වගේ ආදරේ දැනෙන්නේ නැහැ. ඉතින් අතර මම වර ගොඩක් ආදරේයිනේ. ඉතින් මට ඒක දැනෙන්නේ නැහැ. මට පේන්නේ නැහැ. ඉතින් මට දැනෙන්න ආදරේ කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මං හිතින් ආදරේ ඔයාට. මට පෙන්වන්න නැති ආදරයකින් වැඩක් නැහැ අයියේ. කියලා කෙල්ලෝ යනවා සමහර වෙලාවල් වල. අපි ඇත්තටම මේ පිටින් පේන ආදරේට තමයි රණ්ඩු කරගන්නේ, දාලා යන්නේ, සැක කරන්නේ ඔක්කොටම. කවුරු හරි කෙනෙක් පිටින් අඩුවෙන් ආදරේ පෙනිලා අභ්‍යන්තරයෙන් ගොඩක් ආදරේ නම් ඒ ප්‍රේමයට අයිතිකාර කෙනා ඇත්තටම වාසනාවන්තයි ළමයි. මෙන්න මෙහෙම ප්‍රේමයකට අයිති කෙනෙක් හිටියොත් මම මේ කියන මේ වගේ එකකට අයිති කෙනෙක් හිටියොත් වාසනාවන්තයි කියලා. ඇත්තට මේ ආදරේ හැබැයි පෙන්වන්න දන්නේ. හැබැයි ගොඩාක් ගෑනු රැවටෙන්නේ. සහ ගොඩාක් පිරිමිත් රැවටෙන්නේ. මේකේ අනික් පැත්ත වෙද්දි ළමයි. ඒ කියන්නේ ඇතුලේ ප්‍රේමය 110යි. හැබැයි එළියට යාට මවා පාන්න පුළුවන් 100%ක්. අන්න එහෙම වුණොත් ගොඩාක් අය ප්‍රේමෙදී බොරු ප්‍රේමයට ඇත්ත ප්‍රේමයක් කියලා රැවටෙනවා. ඔබේ ප්‍රේමවන්තයා ඔබට ගොඩාක් ආදරෙයි නම් ඔබ ගැන හොයනවා බලනවා නම් සමහර වෙලාවට ඇතුලේ 100%යි එළියේ 100%යි වෙන්න පුළුවන්. හැබැයි පිටතට පේන ප්‍රේමය ඇත්තමද කියලා හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඇත්තමද කියලා හොයාගන්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපි රැවටුණාට පස්සේ කියන්නේ කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා. මම ජීවිතේ කවදාක්වත් හිතුවේ නෑ මෙයා මෙහෙම මට කරයි කියලා. බලන්නකො මම අවුරුදු 2ක් විතර රැවටුණානේ මේ මිනිස්සයාට. අපි දාලා යද්දිත් කියනවා සමහර වෙලාවට ඔයා මාත් එක්ක හිටපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ ඔයාට අවුරුද්දක් ඇතුළත වෙන කෙනෙක් ඉඳලා කියලා. ඒ මිනිස්සු පිටට රඟපාලා පෙන්වන්න දක්ෂ මිනිස්සු. ඇතුලේ ප්‍රේමිය පොඩ්ඩයි පිටට රඟපාලා පෙන්වන්න දක්ෂ මිනිස්සු. ලෝකේ බොහෝම කලාතුරකින් තමයි ඇතුලේ ප්‍රේමයත් 100යි එළියේ ප්‍රේමයත් 100යි පෙන්වන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. පිරිමි සහ ගැහැණු දෙකොල්ලම. කියන්නේ ඇතුලේ ප්‍රේමයට වඩා එළියේ ප්‍රේමය වැඩියෙන් පෙන්වන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ගොඩාක් ඉන්නේ ඇතුලේ ප්‍රේමය වැඩි එළියේ ප්‍රේමය පෙන්වන්න අඩු අය. බොහොම අල්ප ප්‍රමාණයක් තමයි දෙක සමාන්තරව පෙන්වන්න පුළුවන් අය. ඒතකොට අපිට වැදගත් වෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝම හිතන්න එළියට පේන එක නෙමෙයි මේ ඇතුලේ කීයක් තියෙනවද කියන එක. ඒක හොයාගන්නේ කොහොමද කියන එකයි වැඩි. පළවෙනිම දේ තමයි වෙනදා රණ්ඩු කරපු ස්වාමි පුරුෂයා, වෙනදා රණ්ඩු කරපු භාර්යාව, වෙනදා රණ්ඩු කරපු කොල්ලා හෝ කෙල්ල එකපාරට ආදරේ වැඩි වෙනවා නම් හේතුවක් නැතුව ආදරේ වැඩි වෙනවා නම් සතියකට කලින් රණ්ඩු වෙනවා, බරා ගන්නවා, ගහ ගන්නවා, හිටපු ගමන් ආදරේ වැඩි වෙනවා. ඇහුවාම කියනවා නෑ ඔයාගේ අගේ තේරුනේ මට දැන් තමයි. එහෙම එකපාරට එක රැයකින් ආදරේ වැඩි වෙන්න විදිහක් නැහැ මගේ අදහස. වැඩි වෙන්න පුළුවන් කාලයක් තිස්සේ ඔහොම වෙලා දේවල් තේරිලා ඔන්න පිරිමියට අසනීප වෙලා ගෑනු කෙනා යාව බලාගත්ත විදිය දැකලා අනේ මට ඉන්නේ මේ ගෑණි විතරයි කියලා තේරිලා එහෙම පුළුවන්. එකපාරට අහේතුකව ආදරේ වැඩි වෙනවා නම් ඇත්තටම එතන පොඩි සැක හිතන්න දෙයක් තියෙනවා කියන එකයි මගේ අදහස. මෙහෙම ඉඳලා මෙහෙම වැඩි වෙනවා නම් ඇත්තටම ප්‍රේමය වැඩි වෙද්දී බය වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මොකක් හරි හොර සම්බන්ධයක් තියෙනවා නම් අපි උත්සාහ කරනවා නේද ඒක රකින්න. ඒක රකින්න උත්සාහ කරද්දී
අපිට කරන්න තියෙන හොඳම දේ. පස්සේ සම්බන්ධයේ දුරදිග ගියාට පස්සේ තමයි Tamanට තමන්ගේ ගෑණි අමතක වෙන්නේ. ඊට පස්සේ ගෑණි ගැන බලන්න හිතෙන්නේ නැත්te. ඒක දුරදිග ගිහිල්ලා මාට්ටු වෙලා ඔක්කොම වුණාම. මුල් කාලේදී අපි බලන්නේ අපේ හොර සම්බන්ධය හංගන්නනේ. හංගන්න බලද්දී අපි සාමාන්‍යයෙන් වෙනදට වඩා වැඩිපුර ආදරය කරන්න පෙළඹෙනවා. අර ඉස්සර කූඹියෝ කියලා ටෙලි නාට්‍යයක් ගියේ. ඒ කියන්නේ ජිහාන් කියන කොල්ලා ගිහිල්ලා එයාගේ කැම්පස් එකේ යාළුවෙකුට කියන්නේ අප්පෝ ඌට වෙන සම්බන්ධයක් නෑ බං. ඔබ ගැන හොයන්නේ නෑ කියලා බය වෙන්න එපා උඹ. හැබැයි ඔන්න එකපාරට ඔබට චොකලට් ගෙනල්ලා දෙනවා නම්, එකපාරට ඔබට ආදරේ වාගේ පෙන්නනවා නම් එතකොට හොයපන්. එකපාරට ප්‍රේමයේ වැඩි වෙනවා නම් ඒක හොයන්න ඕනේ. උපන් දිනයක් නැතුව, වැලන්ටයින් ඩේ එකක් නැතුව, විශේෂ හේතුවක් නැතුව එකපාරට තෑගි ගෙනල්ලා දෙනවා නම් හොයන්න ඕනේ. අනිත් එක තමයි ගොඩාක් වෙලාවට අපිට අපේ ප්‍රේමයේ ඇත්ත తත්ත්වය දැනගන්න බැරි. මෙතන ප්‍රේමයේ ඇත්තට යාගේ ප්‍රේමයේ කොච්චරද කියලා දැනගන්න බැරි. අපි ප්‍රතිචාර දක්වන්න ඉක්මන් වෙනවා ළමයි. මං කියන්නේ නිශ්ශබ්දව එයාගේ හැසිරීම දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. වෙනදාට good morning කියපු කෙනා අද good morning කියලා මැසේජ් එකක් එවන්න පරක්කු වුණා නම් ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඉක්මනට තමුසෙට මේ good morning කියන්න බෑ. තමුසෙට දැන් මාව වැඩක් නැහැ කියලා ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඇයි දන්නවද? එයාට good morning කියන එක මිස් වෙච්ච ඇත්ත හේතුව මොකක්ද දන්නේ නැහැ නේද? සමහරලාට ඇත්තටම අමතක වුණාද? කාලයක් තිස්සේ ප්‍රේමේදී කරගෙන ගියපු පුරුද්දක් හදිස්සියේ වෙනස් වෙද්දී මම එකයි කිව්වේ. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්. එකපාරට තෑගි ගෙනලා දෙන්නත් පුළුවන්. අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. good morning කියප එක අපි හිතමුකෝ දැන් good morning කියන්නේ එක දවසක් කියන්න බැරුණා. ප්‍රතිචාර දක්වන්න යන්න එපා. හරි. අපි shape එකේ හොයන්න ඕනේ. ඇයි මෙයාට good morning කියන එක කියන්න මිස් උනේ අද? එක්ක මෙයාට අසනීපයිද? එහෙම නැත්නම් ෆෝන් එකේ සල්ලි තිබුණ නැද්ද? data තිබුණ නැද්ද? එහෙම නැත්නම් එහෙම සාධාරණ හේතුවක්ද? එහෙම නැත්නම් එතනම මෙයාට මාව මග ඇරෙන්න වෙන කෙනෙක් මේක මැද්ද ඉන්නවද? ඒකට අපි ඒ හේතුව හොයාගන්න කලින් රණ්ඩු කරොත් එහෙම ඒ මිනිස්සයා එයාගේ වැරද්ද වහගන්න try කරනවා. දෙවෙනි දවසේ උවමනාවෙන් good morning කියනවා. එලාම් එක තියාගෙන හරි අඩුම ගන්න. උඹන්ට ප්‍රතිචාර දක්වන්න හොඳ නැහැ. අපි දැනගන්න ඕනේ දැන් මෙයා good morning කියන්න මිස් වෙනවා. මොකක් හරි හේතුවක් මෙතන තියෙනවා. ඒක අපි අහන එක වෙනම දෙයක්. රණ්ඩු කරොත් එයා ඒ වැරද්ද හදා ගන්නවනේ. එතකොට එයා විශේෂයෙන් good morning. අපි හිතනවා හරි දැන් මෙයා good morning කියනවා. ඒ කියන්නේ එයාට මාව මොතක වෙන්නේ නැහැ. මෙයාට වෙන සම්බන්ධයක් නැතුව ඇති. දෙක, ඒ කියන්නේ මම මේ කියන්නේ සාමාන්‍ය මිස් වෙන කෙනෙකුට නෙමෙයි දිගටම good morning කියන කෙනෙකුට. මම මේ කියනවා වැරදිකට අරගෙන තියෙන පෞල් ජීවිත කඩා ගන්නත් එපා. දෙක, ඒ ප්‍රතිචාර දක්වන්නේ නැති එක හමුවේ එයා කොච්චර කලබල වෙනවද කියන එක බලන්න ඕනේ. දැන් උදාහරණයක් හිතන්න. ඔයාගේ සම්බන්ධය තියෙද්දි එයා ඔයාට බොරුවක් කරනවා නම් හරි. වෙන සම්බන්ධයක් එයාට තියෙනවා නම් එයා ඉන්නේ මිරිඟුවට අහු වෙලා වගේ. කියන්නේ ගොඩාක් වෙලාවට ඉතින් පිරිමියෙක් හෝ ගැහැණියක් වැඩිපුරම මිරිඟුවට අහු වෙන්නේ තමන්ගේ ඇත්ත සම්බන්ධය ඇතුළේ නෙමෙයි හොර සම්බන්ධය ඇතුළේ. තමයි ඇත්ත. කියන්නේ මිනිස්යාගේ හිතේ හැටි. ඒ කියන්නේ හොර සම්බන්ධයකට යන්නේ තමන්ගේ ඇත්ත සම්බන්ධයෙන් නොලැබෙන දෙයක් හොයාගෙනනේ එක්ක සෙක්ස් වෙන්න පුළුවන්. ඒතර හොර සම්බන්ධයට ඇලෙද්දී එයාට ඇත්ත සම්බන්ධයේ දේවල් මිස් වෙන්න පුළුවන්. එතකොට දෙක ඔයාලා ෂේප් එකේ බලන්න ඕනේ. මෙයාට ටික ටික මාව මිස් වෙද්දී ටික මාව අමතක වෙද්දී ඒකට හේතුව මොකක්ද කියලා හිමිනුයි බලන්න ඕනේ. එයාට කියන්නේ නැතුව. ගොඩාක් වෙලාවට හොර සම්බන්ධයක් එහෙම වැඩි කල් කරගෙන යන්න අමාරුයි. කියන්නේ අවුරුදු 5ක් 6ක් කරගෙන යන්න අමාරුයි. ඒකට හේතුව තමයි අපි ඉන්නේ හොර සම්බන්ධේ මිරිඟුවක් ඇතුලේ. ඒ මිරිඟුවක් ඇතුලේදී අපිට අපේ එළියට පේන එක තේරෙන්නේ නැහැ. ඒකට අතේ මාට්ටු වෙනවා ඒක. හැබැයි ඔයගොල්ලෝ කලබල වුණොත් මං කලින් කිව්වා වගේම ප්‍රතිචාර දක්වන්න ඒකට රියැක්ට් කරන්න කලබල වුණොත් එහෙම එයාට හොර සම්බන්ධය තව ඉස්සරහට කරගෙන යන්නත් පුළුවන්. ඔයා රැවටි දිගටම ඉන්නවා. ෂේප් එකේ බලන්න ඇයි ටික ටික මෙයා වෙනස් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් රණ්ඩු වෙන්නේ එහෙන බොරු දේවල් වලටනේ. වෙනදා පහට එන මිනිස්සයා අද පහ මාට ආවේ ඇයි? වෙනදා මට බත් එක්ක එළවලු දෙකක් හදලා දෙන ගෑණි අද එකක් හදලා දුන්නේ ඇයි? ඒවා ප්‍රේමය නැති කරගන්න හේතු නෙමෙයි. ඇත්තම හේතු එයාගේ ක්‍රියාකලාපේ පැහැදිලි වෙනසවල් පේනවා නම් ඒක හරහා ඔබම තමයි හොයාගන්න ඕනේ කලබල නොවි. කියන ඔයාම තමයි හොයාගන්න ඕනේ කලබල නොවි. එහෙම වුණොත් එහෙම ඔයගොල්ලොන්ට එයාගේ ආදරේ ඇත්ත ආදරයක්ද කියලා හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට ආදරේ ප්‍රදර්ශනයට ඒක ආදරේ කියලා රැවටෙන්න එපා. ඔයගොල්ලෝ හිතනවා එයා කොහොමද හොර සම්බන්ධයක් කරන්නේ. ඉතින් එයා මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හැමෝම දන්නවා. එයා මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා හැමෝම දන්නවා. ඒ වගේම තමයි මගේ හස්බන්ඩ් වයිෆ් කියලා හැමෝම දන්නවා. එයා කොහොමද හොර සම්බන්ධයක් කරන්නේ. ඉතින් ඇත්තටම හොර සම්බන්ධයක් කියන්නේ හොර ගෑණි හරි හොර මිනිහ හරි කියන්නේ එයා ඒක දැනගෙන තමයි යාළු වෙන්නේ. ඒතර ප්‍රදර්ශනයට වාව පාටිස් වලට එක්කන් ගිය පළියටවත් ප්‍රදර්ශනයට වාට තෑගි ගෙනල්ලා දීපු පළියටවත් එයාට හොර සම්බන්ධයක් නෑ වෙන්න බෑ. හොර සම්බන්ධයක් තියෙනවා කියන එක මං ආයෙත් කියන්නේ අල්ලගන්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි ඒ ප්‍රදර්ශනාත්මකව කරන වැඩවලින් නෙමෙයි එළියට යන එකෙන් කණ්ඩ යන එකෙන් එහෙම නෙමෙයි. එයා ගාව තිබ්බ එයා කලින් ආදරේ ප්‍රකාශ කළ සියුම් දේවල් එයාට මග ඇරෙනවා නම් පැහැදිලිද? හිතන්නකෝ හැමදාම ඔයගොල්ලෝ බදාදා කණ්ඩ එළියට යනවා නම් ඒක මග ඇරෙන්න විදිහක් නැහැ. ඒක ජීවිතේ ප්‍රධාන දෙයක් නේ. good morning කියන එකට මග ඇරෙන්න පුළුවන්. ඒක සියුම් දෙයක් නේ. සියුම් දේවල් මග ඇරෙනවා නම් ඒක තමයි එයාගේ ආදරේ බොරුවක්ද කියලා හොයාගන්න පුළුවන් හොඳම ක්‍රමය. ඒක හන්දා පිටතට පේන ආදරයට වඩා ඇතුලේ ආදරේ කොච්චරද කියලා අඳුරගන්න එකයි වටින්නේ. මිනිස්සෙක් ඇතුලෙන් කොච්චර ආදරේද පිටතට රඟපාන්න පුළුවන් මිනිසුන්ට. ඒ වගේම තමයි මම ආයෙත් කියන්නේ එයාට හොර සම්බන්ධයක් තියෙනවද එයාගේ ආදරේ බොරුවක්ද කියලා අඳුරගන්න පුළුවන්
පුළුවන් හොඳම ක්‍රමය තමයි සියුම් දේවල් එයාට මගහැරෙන එක. ලොකු දේවල් මගහැරෙන්නේ නැහැ මිනිස්සුන්ට. සියුම් දේවල් මගහැරෙන එක. ඒකට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ෂේප් එකේ හිමීට හොයලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙම දෙයක් තියෙනවා නම් මං හිතන්නේ එතනින් එහාට රණ්ඩු කරලා වැඩකුත් නැහැ. එකපාරක් විශ්වාසය කැඩුණා නම් ඔයා එතන ඉන්න එපා. මං හිතන්නේ ඔයා එතන යන්නේ එක තමයි හොඳ කියලා.